ඉතින් කොහොමද ඔයාට ISTQB Guide channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක කරන්න හිතාගෙන ඉන්නේ මම ISTQB Foundation level වීඩියෝ සීරීස් එකේ 6 වෙනි වීඩියෝ එක විදියට test activities කියන වීඩියෝ එක ගෙන පාඩම. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් ISTQB Foundation level එක සම්බන්ධයෙන් පාඩමෙන් පාඩමට අදාළව වීඩියෝස් 5ක් මේ වෙනකොට මම දාලා තිනවා. ඒ වීඩියෝස් ටිකත් බලලා ඉස්සරහට ඊළඟ වීඩියෝ ටිකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි වීඩියෝ එකට යමු. හරි අපි බලමු මොනවද මේ ටෙස්ට් ඇක්ටිවිටීස් කියන්නේ කියලා. ඔයාලා දැන්ටමත් දන්නවා ටෙස්ටිං කියන්නේ context dependent. ඒ කියන්නේ ඒක ප්‍රොජෙක්ට් එකයි සිටුේෂන් එකයි අනුව චේන්ජ් වෙනවා බේස් වෙනවා. එතකොට මොනවා වුණත් මේ ටෙස්ටිං ෆවුන්ඩේෂන් ටෙස්ටිං ප්‍රොසෙස් එකේ ටෙස්ටිං ෆවුන්ඩේෂන් එකේ context විදියට වෙනස් වුණත් කොමන්ලි ඇචීව් කරගන්න පුළුවන් ටෙස්ට් ඇක්ටිවිටීස් තියෙනවා. එතකොට මේකෙදි මේ ටෙස්ට් ඇක්ටිවිටීස් වල ටෙස්ටිං වල ඔබ්ජෙක්ටිව්ස් ඇචීව් කරගන්න ඇක්ටිව් කරගන්න අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ටෙස්ට් ප්‍රොසෙස් එක ස්පෙસિෆික් කන්ටෙන්ට්ස් වලට ගැලපෙන විදියට ටේලර් කරලා තියෙන්නත් ඕනේ. ඒ වගේම අපිට මොන ටෙස්ට් ඇක්ටිවිටීස් ඉන්ක්ලූඩ් මොන වගේ ටෙස්ට් ඇක්ටිවිටීස් ද ඉන්ක්ලූඩ් කරන්න ඕනේ, which activities to include, ඒ වගේම how to implement them, implement කරන්න කොහොමද කියලා, why they occur or made, ඇයි මේවා හදන්නේ සහ මේවා රන් කරන්නේ වගේ ඩිසයිඩ් කරන්න ටෙස්ට් ප්ලෑන් එක අතරතුරදී අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ටෙස්ට් ප්‍රොසෙස් එක normally main group of text activities වලින් සමන්විත වෙනවා වගේ මේ ටෙස්ට් activities ගොඩක් logical sequence flow කරනවා කියන එක පේන්න තිබුණත් ඒවා ගොඩක් දුරට iteratively හෝ parallelly ක්‍රියාත්මක වෙනවා. කියන්නේ parallelly implement කරනවා කියන එක තමයි මේ ටෙස්ට් activities වලින් ක්‍රියාත්මක කරන්නේ. කියන්නේ iterative සහ parallel කියන මොඩල්ස් ගැන කතා කරොත් මේ iterative සහ parallel කියන්නේ මොඩල්ස් දෙකක්. ඒ කියන්නේ ඔයාලා දැන්ටමත් දන්නවා SDLC software development life cycle එකේ එක මොඩල්ස් තියෙනවා. V model, spiral model, waterfall model ඒ වගේ. එතකොට මේ තියෙන මොඩල්ස් අපිට මූලිකවම iterative models සහ incremental models කියන කොටස් දෙකකට කැටගරි දෙකකට කඩන්න පුළුවන්. එතකොට මේකෙදි iterative models වලට V model, RAD model කියලා කියන්නේ rapid application development model, iterative model, spiral model, prototype model, agile model ඔය කියන models 6 iterative models කියන යටතට දාන්න පුළුවන්. ඒ වගේම incremental models කියන එකට waterfall model සහ incremental model කියන දෙක ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ඔයාලට ඉස්සෙල්ලා කියපු වාක්‍ය දැන් තේරෙනවා ඇති මේ test activities ගොඩක් දුරට sequence logical sequence follow කරනවා කියලා පේන්න තිබ්බත් ඒවා අනිවාර්යයෙන්ම iterative සහ incremental කියන models යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි අපි ඊළඟට බලමු test activities and tasks. එතකොට මේ test activities and tasks කියන එකේදී අපිට මූලිකවම test planning, test monitoring and test control, test analysis, test design, test implementation, execution, completion කියන මාතෘකා එක කතා කරන් තියෙනවා. මේකේ test activities and tasks කියන එක මූලිකවම අපිට මේක software testing life cycle STLC කියන එක විදියටත් ගන්න පුළුවන්. හරි පළවෙනි එක විදියට බලමු මොකක්ද මේ test planning කියන්නේ කියලා. test planning කියන්නේ outline of the approach. ඒ කියන්නේ testing වලට testing කරන්න පටන් ගන්න outline එක. ඒ වගේම අපි මේකෙදි objectives, scope, resources ඊට පස්සේ schedules for testing කියන දේවල් මේ software application එක test කරන්න කලින් achieve කරගන්න ක්‍රියාත්මක කරන්න මේ test planning කියන process එකේදී තමයි. එතකොට ඒ වගේම මේ test plan කියන එක අපි ඉස්සරහදී test activities වලින් මේ STLC එක software testing life cycle එකේ road map එක විදියට testing process එකට enter වෙන තැන විදියට තමයි මේ test planning කියන එක හඳුන්වන්නේ. ඒ වගේම මේ test plan එකේ අරමුණ වෙන්නේ reliability සහ quality එක maintain කරන ගමන් රැක ගන්න ගමන් testing process එක ඉස්සරහට අරගෙන යන එක. එතකොට මම හිතනවා
ටෙස්ට් ප්ලෑනින් කියන කවල් තේරෙන්නේ නැති අපි ඊළඟට බලමු මොකක්ද මේ ටෙස්ට් මොනිටරින් ටෙස්ට් මොනිටරින් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේකේ ටෙස්ට් මොනිටරින් and ටෙස්ට් කන්ට්‍රෝල් කියලා මාතෘකා දෙකක් තියෙනවා. මේ දෙකම අපි කතා කරමු. පළවෙනි එක බලුවොත් ටෙස්ට් මොනිටරින්. ටෙස්ට් මොනිටරින් කියලා කියන්නේ අපි ප්ලෑන් කරපු ටෙස්ට් එක ongoing check-in එකක් කරනවා. ඒක ප්ලෑන් කරපු එකයි. actual progress එකයි comparison එකක් විදිහට ප්ලෑන් එකට අනුව යනවාද කියලා. එතකොට අපි මේකෙදි කියන්නේ comparison එකක් කරනවා between ongoing process and actual process. ඒක අපි අවශ්‍ය කරන ප්ලෑන් එක විදිහට යනවාද කියලා. ඒක තමයි ටෙස්ට් මොනිටරින් කියලා කියන්නේ. එතකොට බැලුවොත් ටෙස්ට් කන්ට්‍රෝල් කියන්නේ මොකක්ද කියලා අපි ක්‍රියේට් කරපු ඔබ්ජෙක්ටිව්ස් අචීව් කරගන්න ඕනේ කරන necessary actions ගන්නවාද කියන එක තමයි මේ ටෙස්ට් කන්ට්‍රෝල් කියන එකෙන් අපි බලන්නේ. හරි අපි ඊළඟට බලමු මොකක්ද මේ ටෙස්ට් ඇනලිසිස් කියන්නේ කියලා. එතකොට ටෙස්ට් ඇනලිසිස් ඇනලයිස් කරනවා කියන එකේ අල්ටිමේට් ගෝල් එක වෙන්නේ collect requirements and develop test objectives. ඒ කියන්නේ අපි මේක අඳුන්වනවා test basics to test foundations, testable features. ඒ කියන්නේ test basics ටික testable features වලට test foundation වලට convert කරන එක. එතකොට මේක තමයි test analysis කියන්නේ. එතකොට මේ test analysis වලදී risk සහ risk level එකට අනුව associated test conditions define කරනවා සහ prioritize කරනවා. risk එකටයි risk level එකට අනුවයි test conditions අපි මොකක්ද මේ කියන්නේ testing වලදී එන conditions define කරනවා හදනවා සහ අපි prioritize කරනවා. එතකොට මේකේ prioritize කරන්න පුළුවන් priority levels පහකට highest level, high level, medium level, low level සහ lowest level. එතකොට මේකදී අපිට ඔයාලට ඉස්සරහට දැනගන්න පුළුවන් අපි bugs create කරනකොට priority කරනවා මේ bug එක මොන level එකකද තියෙන, highest level එකේද, high level එකද, medium, low, lowest. එතකොට මේ priority levels වලදී අපිට අඳුර ගන්න පුළුවන් මේ bug එක කොච්චර ඉක්මනින් resolve කරන්න පුළුවන්ද, resolve කරන්න ඕනද සහ මේකේ severity කියන term එකෙන් මේක කොච්චර දුරට සිස්ටම් එකට ඉම්පැක්ටක් වෙනවද කියන වගේ සාධක. එතකොට අපි ටෙස්ට් ඇනලිසිස් කියන එක ආයි ගත්තොත් අපිට ඩෙවලොප් කරන ෆීචර්ස් ටෙස්ට් කරන්න පුළුවන්ද බැයිද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න ටෙස්ට් බේසික්ස් සහ ටෙස්ට් ඔබ්ජෙක්ටිව්ස් ඉවෝල්ව් කරගන්න ඕන, ඉවලුවේට් කරගන්න ඕන. ඒ වගේම ටෙස්ට් ඇනලිසිස් වලදී අපිට ටෙස්ට් ටෙක්නික් වල සපෝට් එක ගන්නත් පුළුවන්. අපි ඉදදී කතා කරා ටෙස්ටිං ටෙක්නික්, බවුන්ඩරි වැලියු ඇනලිසිස්, ඩිසිෂන් ටේබල් ටෙක්නික්, ඉක්වලන්ස් පාර්ටිෂනින් වලට බේසික් අයිඩියා එකක් තියෙනවා මේක සම්බන්ධයෙන්. අපි ඉස්සරහදී පාඩම් වලදී මේක ගැන ගැඹුරෙන් කතා කරනවා. ඒ වගේම අන්තිමටම බැලුවොත් මේ ටෙස්ට් ඇනලිසිස් කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තරේ විදියට දෙන්න පුළුවන් ටෙස්ට් ඇනලිසිස් answer the question what to test. ඒ කියන්නේ මොනවාද අපි ටෙස්ට් කරන්න ඕන කියන එක තමයි මේ ටෙස්ට් ඇනලිසිස් කියන එකෙන් අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ STLC එකේ. හරි අපි බලමු මොකද්ද මේ ටෙස්ට් ඩිසයින් කියලා කියන්නේ. ටෙස්ට් ඩිසයින් කියලා කියන්නේ planning and creating test cases, test scenarios and test condition, test design converting into test cases. ඒ කියන්නේ අපි ක්‍රියේට් කරගත්ත ප්ලෑන් කරගත්ත ටෙස්ට් cases, test scenarios, test conditions සහ ටෙස්ට් ඩිසයින් එක ටෙස්ට් කේසස් වලට කන්වර්ට් කරගන්න එක තමයි මේ ටෙස්ට් ඩිසයින් කියලා කියන්නේ. එතකොට මේ ටෙස්ට් ඩිසයින් එකේදී ඉනිෂියල් ප්‍රොසෙස් එකේදී අපි ටෙස්ට් ඩිසයින් ඩයග්‍රෑම්ස් අපිට මූලිකවම වෙන ෆ්ලෝස් ටික බලලා අපිට ඩයග්‍රෑම් එකක් අඳගන්න පුළුවන්. මෙන්න මේ ෆ්ලෝ වලට තමයි මෙන්න මේ සිනාරියෝස් ටික තමයි මූලිකවම මේ සිස්ටම් එකේදී වෙන්නේ කියලා අපිට. එතකොට එතනින් දලා දහසක් අරගෙන සැකියුලර් ස්කෙල්ටන් එක ගහගෙන අපි ඉස්සරහට මොනවද ලියන ටෙස්ට් කේසස් කියන එක මූලිකව මෙතනින් බලා ගන්න පුළුවන්. පස්සේ ඒ සිනාරියෝස් වලට අදාළ ටෙස්ට් කේසස් එක්ස්පෑන්ඩ් කරලා Qmetry වගේ ප්ලැට්ෆෝම් එකක් යූස් කරලා ටෙස්ට් කේසස් ලියන්න පුළුවන්. ඩිසයින් කරගත්ත ටෙස්ට් කේසස් ඉම්ප්ලිමන්ට් කරගන්න පුළුවන්. එතකොට මේකෙදි ටෙස්ට් කවරේජ් එක අයිඩෙන්ටිෆයි කරගන්න ටෙස්ට් ඇක්ටිවිටීස්, ටෙස්ට් ටෙක්නික්ස් යූස් කරන්න පුළුවන්. ඒ වගේම ටෙස්ට් ඩිසයින් වලදී test data requirement, design test environment and identify necessary tools. ඔය තුනක් සලකලා බලන්න වෙනවා. කියන්නේ requirement එක ටෙස්ට් කරනකොට ටෙස්ට් ඩිසයින් එකේදී
ටෙස්ට් ඩේට රික්වයමන්ට් එක මොකක්ද ඊට පස්සේ එන්වයිමන්ට් එක මොන වගේ එන්වයිමන්ට් එකද අපි මේ ටෙස්ට් එක රන් කරන්න ඊට පස්සේ මොන වගේ ටූල්ස්ද අපි මේ ටෙස්ට් එක රන් කරන්න ඉස්සරහට යූස් කරන්නේ වගේ දේවලුත් අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ මේ ටෙස් ඩිසයින් කියන ප්‍රේස් එකේදී එතකොට මොකක්ද මේ ටෙස් ඩිසයින් කියෙන ප්‍රශ්නය හුව ටෙස් ඩිසයින් නාල්සෝද කෙක්ෂන් how to test කොහොමද අපි මේ සිස්ටම් එක ටෙස්ට් කරන්නේ කියන එක තමයි ටෙස් ඩිසයින් කියන එකෙන් අපි රිසෝල් කරන්නේ හරි අපි ඊළඟට මොකක්ද මේ ටෙස්ට් ඉම්ප්ලිමන්ටේෂන් කියලා කියන්නේ එතකොට ටෙස්ට් ඉම්ප්ලිමන්ටේෂන් කියන එක අදහස් කරන්නේ අපි ඉස්සල ප්‍රේස් එකේදී ඩිසයින් කරගත්ත ටෙස්ට් කේසස් ප්‍රැක්ටිකල් ටෙස්ට් කේසස් වලට ප්‍රොසිඩියරස් වලට සහ ටෙස්ට් ඩේටා වලට ට්‍රාන්ස්ෆෝම් කරන ප්‍රොසෙස් එක ඒක තමයි ටෙස්ට් ඉම්ප්ලිමන්ටේෂන් කියලා හඳුන්වන්නේ එතකොට අපි මේකෙදී එෆිෂියන්සි සහ ඉෆෙක්ටිව්නස් ටෙස්ට් එක්සිකියුෂන් එකක් එන්ෂෝ කරගන්න ඕන සහ අනිවාර්යයෙන්ම මේ සියලුම දේවල් අපි ටෙස්ට් ඩිසයින් එක ප්‍රක්ටිකල් ටෙස් කේසස් ප්‍රොසිඩියරස් ටෙස් ඩේට කියන මේ එවරිතින් ඔක්කොම රෙඩි කියලා එන්ෂෝ කරගන්න ඕන ඒ වගේම අපිට මේ ටෙස් කේසස් මැනුවලි සහ ඔටෝමේෂන් කියන ආකාර දෙකෙන්ම රන්කාන්න පුළුවන් එහෙම නැත්තම් මැනුවලි විතරක් හෝ ඔටෝමේෂන් විතරක් එහෙම නැත්තම් මැනුවලි ඔටෝමේෂන් කියන දෙකම යස් කරලා ඒ ප්‍රොජෙක්ට් එක ගැලපෙන ආකාරයට රන් කරගන්න පුළුවන් ඒ වගේම මේ ටෙස් කේසස් ටෙස් සූට් විදියට ඇසෙම්බල් කරගන්න පුළුවන් ටෙස් සූට් එකක් කියන්න මොකක්ද කියලා කිව්වොත් අපිට අවශ්‍ය කරන ටෙස් කේසස් අවශ්‍ය කරන ටෙස් කේසස් විතරක් එකතු කරලා අපිට ෆයිල් එකක් වගේ එකක් හදාගන්න පුළුවන් එතකොට එතනදී අපි රන් කරන්නේ ඒ අවශ්‍ය කරන ටෙස් කේසස් විතර එතකොට ඒ ටෙස් කේසස් වලට අමතරව තව ටෙස් කේසස් අවශ්‍ය නම් අපිට වෙනම අලුතෙන් ටෙස් සූට් එකක් හදාගන්න පුළුවන් මෙතනදි මේ ටෙස්ට් ඉම්පලිමෙන්ටේෂන් කියන එක ෂෙඩූල් එකකට අනුව වගේම ටෙස් ප්‍රොසීඩියරස් ප්‍රයෝටයිස් කරගන්න ඕන මේ ටෙස්ට් ඉම්පලිමෙන්ටේෂන් කියන ප්‍රේස් එකේදී එතකොට අපි ටෙස් කේසස් ඇරේන්ජ් කරගන්න ඕන ඉෆෙක්ටිව් එෆිෂියන්සි ටෙස්ට් එක්සිකියුෂන් එකක් කරගන්න ඉෆෙක්ටිව්ලි සහ එෆිෂියන්සි විදියට ටෙස් ටික රන් කරගත්තොත් ටෙස් ටික එක්සිකියුට් කරගත්තොත් තමයි අපිට හරියටම කියන්නේ අපේ මේන් ගෝල් එක වෙන්නේ end user දෙන සිස්ටම් එක හොඳ සිස්ටම් එකක් බග්ලස් සිස්ටම් එකක් දෙන්න එතකොට මේ සියලුම දේවල් මූලික වෙන්නේ සියලුම දේවල් බේස් වෙන්නේ මේ අවුට්කම් එක මත අන්තිමටම ගත්තොත් අපි වෙරිෆයි කරගන්න ඕන දෙයක් තමයි ටෙස්ට් එන්වයන්මන්ට් එක කරෙක්ට් විදියට හරි විදියට කරෙක්ට්ලි සෙටප් කරගෙන තියෙන එක තියෙනවද කියන එකත් මේ ප්‍රේස් එකේදී ටෙස්ට් ඉම්ප්ලිමෙන්ටේෂන් කියන ප්‍රේස් එකේදී වෙරිෆයි කරගන්න ඕනේ හරි අපි ඊළඟ එක විදියට අන්තිම එකට කලින් එක විදියට බලමු ටෙස්ට් එක්සිකියුෂන් මොකක්ද මේ ටෙස්ට් එක්සිකියුෂන් කියලා කියන්නේ ටෙස්ට් එක්සිකියුෂන් කියලා කියන්නේ ක්‍රියේට් කරගත්ත ඩිසයින් ඉම්ප්ලිමන්ට් කරගත්ත ටෙස්ට් කේසස් ටික ෂෙඩියුල් එකකට අනුව රන් කරගන්න එක තමයි එක්සිකියුට් කරගන්නවා කියලා කියන්නේ එතකොට අපි ඉස්සෙල්ලා ප්‍රේස් වලදී ක්‍රියේට් කරගත්ත ඩිසයින් කරගත්ත ඉම්ප්ලිමන්ට් කරගත්ත ටෙස්ට් කේසස් ටික ෂෙඩියුල් එකකටම අනුව රන් කරගන්න එක තමයි ටෙස්ට් එක්සිකියුෂන් කියලා කියන්නේ එතකොට මේ ටෙස්ට් එක්සිකියුෂන් කියන එකේ මේන් ගෝල් එක වෙන්නේ actual test result එක expected result එකත් එක්ක කම්පෙයාර් කරන එක. ඒ කියන්නේ අපිට ආව අපේ දැන්ට ඉම්ප්ලිමන්ට් කරලා තියෙන සිස්ටම් එකේ තියෙන ටෙස්ට් රිසල්ට් එක අපි ලියලා තියෙන ටෙස්ට් කේසස් එක්ක කම්පෙයාර් කරලා බලලා actual result එකයි expected result එකයි සමානද වෙනස්ද කියලා බලන එක තමයි මේකේ main goal එක වෙන්නේ. එතකොට මේකෙදිත් අපිට ටෙස්ට් එක්සිකියුට් කරන එක manual සහ ඔටෝමේෂන් මැනුවල් ඕ ඔටෝමේෂන් කියන මෙතඩ් දෙක යස් කරන්න පුළුවන් ටෙස්ට් එක්සිකියුට් කරන්න ඊට පස්සේ මේ මෙතඩ් දෙකෙන් මේ මෙතඩ් දෙකට අමතරව API ටෙස්ටිං ඊට පස්සේ පර්ෆෝමන්ස් ටෙස්ටිං වගේ ටෙස්ටිං නොට්ස් යස් කරලා මේ අන්තිමටම අපිට හම්බෙන බග්ස් ඇනෝමලිස් ඇනලයිස් කරලා ඒකේ රූට් කෝස් එක ඊට පස්සේ ලයික්ලි කෝස් එක කියන්නේ ඒකේ මොන හරි
බග්ස් එන්න පුළුවන් හේතු අඳුරගෙන ඒ බග්ස් ප්‍රොපර්ලි රිපෝට් කරන ප්‍රොපර්ලි ටිකට් සදලා ප්‍රොපර්ලි රිපෝට් කරනවා මේ ටෙස්ට් එක්සිකෂන් කියන ප්‍රේස් එකේදී. එතකොට අපි බග් රිපෝට් කරන අපිට හොයාගත්ත බග් ඇනෝමලිස් රිපෝට් කරන්න බග් රිපෝට් කරන්න ජිරා ක්ලිකප් වගේ පලටෆෝම්ස් යස් කරන්න පුළුවන් ජිරා ක්ලිකප් ඇසවුරා වගේ පලටෆෝම්ස් තමයි දැනටත් ඉන්ඩස්ට්‍ර එක යස් කරන මෝස් ෆේවරිට් පලටෆෝම්ස් වෙන්නේ. හරි මේ ටෙස්ට් ඇක්ටිවිටස් වල අන්තිම ප්‍රේස් එක විදිහට අන්තිම එක විදිහට අපි බලමු ටෙස්ට් කම්ප්ලීෂන්. ටෙස්ට් කම්ප්ලීෂන් කියලා කියන්නේ ටෙස්ට් එක කම්ප්ලීට් අපි කරපු ටෙස්ට් එක අවසන් කරන. එතකොට ටෙස්ට් කම්ප්ලීෂන් කියලා කියන්නේ ප්‍රොජෙක්ට් එක මයිල්ස්ටෝන් එකකදී අවශ්‍ය කරන ඔබ්ජෙක්ටිව්ස් අයිටරේෂන්ස් ටෙස්ට් ලෙවල්ස් කම්ප්ලීට් කරාම මේක ටෙස්ට් කම්ප්ලීෂන් කියලා කියන. මෙතන මයිල්ස්ටෝන් එකක් කියලා හඳුන්වන්නේ සාමාන්‍යයෙන් ඔයා හිතන්න අපි ලොකු සිස්ටම් එකක් දීලා තියෙන. එතකොට මේකෙදි මේ සිස්ටම් එකේදී ප්‍රේස් 1 ප්‍රේස් 2 ප්‍රේස් 3 කියලා අවුරුදු 3ක ප්ලෑන් එකක් තියෙන. එතකොට මේකේ පළවෙනි අවුරුද්දේ අපි ප්‍රේස් 1 එක ඉවර කරන අපිට එක මයිල්ස්ටෝන් එකක් කියලා මේක හඳුන්වන්න පුළුවන්. එතකොට මේ එක මයිල්ස්ටෝන් එකකදී අවශ්‍ය කරන ඔබ්ජෙක්ටිව්ස් අයිටරේෂන්ස් ටෙස්ට් ලෙවල්ස් කම්ප්ලීට් කරාම මේක ටෙස්ට් කම්ප්ලීෂන් කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ටෙස්ට් කම්ප්ලීෂන් එකේදී ටෙස්ට් කම්ප්ලීෂන් එක කරලා ඉවරනට පස්සේ මේ ප්‍රොජෙක්ට් එක ෆියුචර් එකේදී වෙන කාට හරි හෑන්ඩ් ඕවර් කරනවා නම් හෝ අපිම ඒ ටෙස්ට් එක කන්ටිනියු කරගෙන යනවා නම් ටීම් එකට කන්ටිනියු කරන්නේ ප්‍රොජෙක්ට් එක කන්ටිනියු කරන්න අවුත්පු තැන ඉඳන් කන්ටිනියු කරන්න ලේසි වෙන්න ඒකේ unresolved defects ඊට පස්සේ changes ඊට පස්සේ තව මොනවා හරි ඒ අවශ්‍ය කරන දේවල් තියෙනවා මූලිකවම defects changes ඒ දේවල් product backlog එකට දාලා ඒ ටිකට් ක්‍රියේට් කරලා තමයි අපි ඒ ප්‍රොජෙක්ට් එක ටෙස්ට් එක කම්ප්ලීට් කරන්න ඕනේ. මොකද එතකොට අනිත් අයට තව කාට හරි වෙන ටීම් එකක් කියනවා නම් අපිම කන්ටිනියු කරනවා නම් අපිට ඒ නතර කරපු තැන ඉඳන් කන්ටිනියු කරන්න හරිම ලේසි. ඒ වගේම ටෙස්ට් එන්වයරන්මන්ට් එකත් ඇග්‍රීඩ් ස්ටේට් එකෙන් ෂට් ඩවුන් කරනවා මේ ටෙස්ට් කම්ප්ලීෂන් එකක් ඉවරනාට පස්සේ. මොකද එහෙම නැත්තම් සමහර වෙලාවට ටෙස්ට් එන්වයරන්මන්ට් එකෙන් අපිට ප්‍රොඩ් එකට ප්‍රොඩක්ෂන් එකට ඇක්සස් අරගෙන එතන ලොකු ප්‍රශ්න එන්න පුළුවන්. ඒක නිසා ඒ ටෙස්ට් එන්වයරන්මන්ට් එක අපි ෂට් ඩවුන් කරනවා මේ ටෙස්ට් කම්ප්ලීෂන් එකේදී. ඊට පස්සේ ටෙස්ට් ඇක්ටිවිටීස් ඇනලයිස් කරලා බලන්න මොනවාද අන්තිමට මේකේ අන්තිමටම ටෙස්ට් ඇක්ටිවිටීස් ඇනලයිස් කරලා බලන්න මොනවාද අපි ලර්න් කරගත්ත ලෙසන්. ඊට පස්සේ ඉම්ප්ලිමෙන්ටේෂන් ඊට පස්සේ ඉම්ප්‍රූව්මන්ට්ස් මොනවද දෙන්න පුළුවන් ෆියුචර් එකට මේ ප්‍රොඩක්ට් එකේ. ඊට පස්සේ නිව් රිලීසස් මොනවද අපි ඉස්සරහට ගන්න මේ ප්‍රොඩක්ට් එකට මේ ප්‍රොජෙක්ට් එකට කියලා මේ ටෙස්ට් කම්ප්ලීෂන් ප්‍රොසෙස් එකේදී අපි කතා කරනවා. එතකොට මේකෙදී රෙට්‍රොස්පෙක්ටිව් එකක් අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ටෙස්ට් කම්ප්ලීෂන් මීටින් එකක් අරගෙන මේ ටෙස්ට් කම්ප්ලීෂන් එක කරන්න පුළුවන් වගේ දේවල් මේ වගේ මීටින් වල රෙට්‍රොස්පෙක්ටිව්ස් වලදී තමයි අපි මේ වගේ ඔබ්ජෙක්ටිව්ස් මොනවද කරන්න කියලා මේවා අඳුරගන්නේ. ඒ වගේම අන්තිමේදී අපි මේ ටෙස්ට් කම්ප්ලීෂන් රිපෝට් එක අපි මේ ටෙස්ට් එක රන් කරලා මෙන්න මේ ප්‍රොසෙස් එකේදී මෙන්න මේ ටික තමයි කම්ප්ලීට් කරලා තියෙන්නේ කියලා කම්ප්ලීෂන් රිපෝට් එකක් ක්‍රියේට් කරලා ස්ටේක් හෝල්ඩර්ස්ලට ඒ වගේම ඔයාලගේ QA ලීඩ්ලා ඉන්නවා QA ලීඩ්ලට ඊට පස්සේ කම්පැනි එකට අවශ්‍ය කරන පාටිස් වලට කමියුනිකේට් කරන. එතකොට ඒ කට්ටියටත් අපි මොනවද ටෙස්ට් කරලා තියෙන ඒරියාස් මොනවද රන් කරලා තියෙන ටෙස්ට් කේසස් කොච්චර පාස්ද කොච්චර ෆේල්ද ටෙස්ට් පර්සන්ටේජ් එක පාස් ෆේල් පර්සන්ටේජ් එක වගේ තොරතුරු ගන්න පුළුවන්. ඉතින් අපි අද ඉගෙන ගත්තා මොනවද මේ ටෙස්ට් ඇක්ටිවිටීස් ඇන්ඩ් ටෙස්ට් ටාස්ක් කියන්නේ කියලා. මං හිතනවා කට්ටියට බේසික් අයිඩියා එකක් එන්නේ නැති මොනවද මේ ටෙස්ට් ඇක්ටිවිටීස් ඇන්ඩ් ටාස්ක් කියලා. ඉතින් අපි ඊළඟට බලමු ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන මොනවද මේ ටෙස්ට් ප්‍රොසෙසස් ඉන් කන්ටෙක්ස්ට් කියන පාඩමේ.